හොඳයි ආදරණීය විද්‍යාර්ථීනි අද අපි ඔබ සමග සාකච්ඡා කරන්නේ පස්වෙනි කාශ්‍යප රජතුමා විසින් කරවන ලද අනුරාධපුර පුවර ලිපිය පිළිබඳව. ඉතින් මේ අදාළ මාතෘකාව කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල 30/25 ප්‍රශ්න පත්‍රයට වගේම පශ්චාත් උපාධි සඳහාත් නිර්දේශිත මාතෘකාවක් තමයි අනුරාධපුර පුවර ලිපිය කියන්නේ. ඒ නිසාම මේ සියලු විද්‍යාර්ථීන්ගේ ඉල්ලීමට අනුව අපි මේ ප්‍රශ්නය අද දවසේ සාකච්ඡා කරන්නේ අනුරාධපුර පුවර ලිපිය පිළිබඳව. ඉතින් අනුරාධපුර පුවර ලිපිය සොයා ගැනීම සිදු වෙන්නේ අනුරාධපුරයේ අබේගිරි විහාරය ආසන්නයේ. සෙල්ලිපියේ සඳහන් වෙන ආකාරයට මේ සෙල්ලිපිය කරවලා තියෙන්නේ සලමෙයිවන් අබහයි රජතුමා විසින්. එතකොට මේ නමින් හඳුන්වලා තියෙන්නේ පස්වෙනි කාශ්‍යප රජතුමායි කියන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 929ත් 939ත් අතර කාලයේ ලංකාවේ රජ කරපු පස්වෙනි කාශ්‍යප රජතුමා තමයි මේ සෙල්ලිපිය කරවලා තියෙන්නේ. ඉතින් මේ පස්වන කාශ්‍යප රජතුමාගේ සේවාවන් පිළිබඳව මහාවංශයේ සඳහන් වෙන තොරතුරු සමගත් මේ කියන කාරණා ඉතා හොඳින් ගැලපෙනවා. මොකද මේකේ එක තැනක කියනවා අනුරාධපුරයේ ඇතුළු නුවර මංගල මහා වීදියේ රාජකීය වෛද්‍යශාලාවක් කරවපු බව. එතකොට පස්වෙනි කාශ්‍යප රජතුමා තමයි මේ විදිහට අනුරාධපුරයේ ඇතුළු නුවර මංගල මහා වීදියේ රාජකීය වෛද්‍යශාලාවක් කියන්නේ රෝහලක් ඉදි කරවලා තියෙන්නේ මේ පස්වෙනි කාශ්‍යප රජතුමා විසින්. එතකොට ඒ වගේම ඒ රජතුමා විසින් කරවන ලද සේවාවන් රැසක් පිළිබඳව මේ අනුරාධපුර පුවර ලිපියේ තොරතුරු සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ සෙල්ලිපිය එහෙම නැත්නම් මේක පුවරු ලිපියක්. පුවරු ලිපියක් කියලා කියන්නේ ගල් පුවරුවක මුහුණතේ ලියන ලද ලේඛනයක්. මේක තරමක් දීර්ඝ සෙල්ලිපියක්. එතකොට මේක අයිති වෙන්නේ මධ්‍යකාලීන සිංහල අක්ෂර මාලාවෙන් තමයි මේක ලියවිලා තියෙන්නේ. කියන්නේ සිංහල මධ්‍යතන යුගයේ අක්ෂර මාලාවෙන් තමයි සෙල්ලිපිය ලියවිලා තියෙන්නේ. කියන්නේ අනුරාධපුර යුගයේ අවසාන කාලයේදී මේ සෙල්ලිපිය කරවලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ අනුරාධපුර පුවරු ලිපියේ ප්‍රධාන කාරණා කීපයක් සඳහන් වෙනවා. එකක් තමයි පස්වෙනි කාශ්‍යප රජතුමා විසින් සිදු කරන ලද ආගමික සහ ජාතික සේවාවන් පිළිබඳව තොරතුරු සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සංඝ සමාජයේ යහපැවැත්ම උදෙසා රජය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව මේකේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා විසින් රාජනීතිය පිළිපැදිය යුතු ආකාරය පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි විහාර දේවාල ගම්වල වැසියන් කෙරෙහි බල පැවැත්වෙන නීතිය සම්බන්ධවත් මේ සෙල්ලිපියේ කරුණු සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මේ සෙල්ලිපිය ආරාම පාලනය පිළිබඳව තොරතුරු ඇතුළත් වෙන සෙල්ලිපියක් පමණක්ම නෙමෙයි. එයින් ඔබට ගිහිල්ලා සුවිශාල සමාජ සංස්කෘතික කාරණා රැසක් හෙළි කරන ශිලාලේඛනයක් විදිහට විස්තර කරන්නට පුළුවන්. එතකොට මේ රජතුමාගේ සේවාවන් පිළිබඳව විස්තර කරනකොට එකක් කියනවා මේ සෙල්ලිපියේ සඳහන් වෙනවා මිරිසවැටි සංසෙන් අරම් කසුප් රජමහා විහෙර කරයි කියලා කියනවා. ඒ කියන්නේ මිරිසවැටි සංඝාරාමය සහ කාශ්‍යප රජමහා විහාරය කියන ඒ ආරාම වේර විහාර ආදිය මේ රජතුමා විසින් කරවලා තියෙනවා. ඓතිහාසික මූලාශ්‍රවල මේ තොරතුරු සනාත වෙනවා. ඒ වගේම තමයි ඇතිනකර මගුල් මහවැය දකුණුදොර අසන්හි රජ් වෙද්දහල් කරයි රෞබිය සමයි. ඒ කියන්නේ ඇතිනකර කියලා කියන්නේ ඇතුළු නුවර. ඒ කියන්නේ අනුරාධපුරයේ ඇතුළු නුවර මගුල් මහවැය කියන්නේ මංගල මහා වීදියේ දකුණුදොර අසන්හි ඒ කියන්නේ දකුණු දොරටුව ආසන්නයේ රජ් වෙද්හල් කරයි රාජකීය වෛද්‍යශාලාවක්. ඒ කියන්නේ රෝහලක් ඉදි කරවලා
රෝගිය සමයි. ඒ කියන්නේ රෝග බිය දුරු කරවලා තියෙනවා. එහෙනම් මේ රජතුමා විසින් මිරිසවැටිය සංඝාරාමයේ කරපු එක, කාශ්‍යප රජමහා විහාරයේ කරවන ලද එක, ඒ වගේම අනුරාධපුරයේ ඇතුළු නුවර මංගල මහා වීදියේ දකුණු දොරටුව ආසන්නයේ ඉදි කරන ලද රෝහල. ඒ වගේම කියනවා පොදනවුළු පොළොංඩාවුලුවෙන් කෙත්කම් සුලප් කොට සිරිලක් ලොන්දොර්වයි. දැන් ඒ කියන්නේ මොකක්ද? මේ රජතුමා විසින් කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා පොදනවුළු පොළොංඩාවුලුවෙන්, මේ පොදනවුළු පොළොංඩාවුලු කියන එකෙන් අදහස් කරන්නේ ඇතැම් විට වැව් දෙකක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ප්‍රදේශ දෙකක් වෙන්නට පුළුවන්. මේ වැව් දෙක කරවලා කෙත්කම් සුලප් කොට සිරිලක් ලොන්දුර්වයි. ඒ කියන්නේ කෘෂිකර්මාන්තය දියුණු කරලා සිරිලක් ලොන්දුර්වයි කියලා කියන්නේ ශ්‍රී ලංකාව ශාස්ත්‍රීය තත්වයට පත් කරලා තියෙනවා. ඒතකොට එහෙනම් මේ රජතුමා වෙහෙර විහාර ඉදි කරනවා, රෝහල් ඉදි කරනවා, ඒ වගේම තමා වැව් වමුණු ඉදි කරලා කෘෂිකර්මාන්තය දියුණු කරනවා. එතකොට රජතුමාගේ සේවාවන් රැසක් පැහැදිලි වෙනවා. ඒ වගේම තියෙනවා අභිධම් දෙසුන් කසුන්පත් අරවයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අභිධර්මය කසුන්පත් අරවයි. කසුන්පත් කියන්නේ රන්පත් ඉරුවල ලියවලා මහත් වූ පුද පූජාවන් පවත්වලා තියෙනවා. දැන් මේ පස්වෙනි කාශ්‍යප රජතුමා පිළිබඳව මහාවංශයේ පවා සඳහන් වෙන තොරතුරු වලින් කියවෙනවා මේ රජතුමා මේ ඔය අභිධර්මය රන්පත් ඉරුවල ලියවෙව්වා කියලා සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒ වගේම කියනවා මේ ධර්මය ආචාර්යවරු ඉදිරියේ ව්‍යාඛ්‍යානය කෙරෙව්වා. එතකොට ඒ ධර්මය කියවලා ඒ ධර්මයේහි ගැටලු සහගත තැන් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ රජතුමා බුදු දහම ආරක්ෂා කර ගැනීම සඳහා බුදු දහමේ ගැඹුරු අභිධර්ම කොටස් රන්පත් ඉරුවල ලියවලා ඒවා ව්‍යාඛ්‍යානය කරවලා මේ විදිහට ආගමික ශාසනික සේවාවන් රැසක් කරපු රජවරයෙක් ලෙස තොරතුරු සඳහන් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කොටස සෙල්ලිපියේ පූර්විකාව ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ සෙල්ලිපිය රචනා කරපු රජතුමා විසින් කරන ලද සේවාවන් ආදිය පිළිබඳව විස්තර කරලා තියෙනවා. එයින් අනතුරුව තමයි මේ සෙල්ලිපියේ එනතන් අනුරාධපුර පුවර්ලිපියේ ආරාම පාලනය පිළිබඳව තොරතුරු විස්තර කරලා තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා උදෙසා රාජනීතිය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව මේ සෙල්ලිපියේ තොරතුරු සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ සෙල්ලිපියට අනුව සඳහන් වෙනවා කිසියම් පුද්ගලයෙක් මිනීමැරුමක් සිද්ධ කරලා විහාරස්ථානයකට ඇතුල් වුණොත් ඔහු අත්අඩංගුවට ගැනීමේ බලය තියෙනවා. හැබැයි ඒත් එවැනි පුද්ගලයෙකුට දිය හැකි උපරිම දඬුවම වෙන්නේ රටින් පිටුවහල් කිරීම. ඒ කියන්නේ මේ විහාරස්ථානය කියලා කියන්නේ එතරම් අභය ස්ථානයක්. එතකොට මේ ස්ථානයට යමෙක් ඇතුල් වෙන්නේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ පරමාර්ථයෙන්. ඒතර මිනීමැරුමක් කරලා හරි කවුරු හරි රැකවරණය පතාගෙන විහාරස්ථානයකට ඇතුල් වුණොත් ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමේ බලය තිබුණත් ඒ අත්අඩංගුවට ගත්තු පුද්ගලයාට මරණීය දණ්ඩනය පනවන්නට බැහැ. උපරිම වශයෙන් දඬුවම තියෙන රටින් පිටුවහල් කිරීම පමණයි. ඒ නිසා මේ ඒ වගේ පුද්ගලයන්ට පවා මේ සහනය ලැබෙනවා. ඒතර ඊට අමතරව කියනවා මේ වෙනත් වැරද්දකට හැංගිලා ඉන්න පුද්ගලෙක් පන්සලකට ගිහලා අපි හිතමු දැන් මිනීමැරුමක් නෙවෙයි ඊට මෙහා පැත්තේ වරදක් කරලා කියලා. එවැනි පුද්ගලයෙකුට දඬුවම් කිරීමේ හැකියාවක් නැහැ. ඒකෙන් අපිට පේනවා මේ විහාරස්ථාන වලට එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා උදෙසා කොයිතරම් රැකවරණයක් ගෞරවයක් හිමි කරලා දීලා තිබුණද කියලා. ඒ වගේම කියනවා දැන් ඔය මේ සසුනේහි චිරස්ථිතිය උදෙසා අභිවෘද්ධිය උදෙසා රජු විසින් කිසියම් ප්‍රධානයක් සිද්ධ කරොත් ඉඩමක් වගේ දෙයක් දුන්නොත් එහෙම කියනවා
අනුසස බැඳ දුන් පමුණු උදහස නොගන්නා නිසා පමුණු කියන්නේ ප්‍රවේණියවත් ඉඩම්. එතකොට බුදුදහමෙහි අනුහස උදෙසා ලබා දුන්නා වූ ඉඩම් උදහස නොගන්නා නිසා. ඒ කියන්නේ රජතුමා විසින් විහාරස්ථානවලට ඉඩකඩම් ආදිය ප්‍රදානය කරනවා මේ බුදුදහම උදෙසා. ඒ කියන්නේ බුදුදහමේ චිරස්ථිතිය උදෙසා ගම්වර දෙනම පන්සල් වලට. ඊට පස්සේ මේ රජතුමා ඒ භික්ෂුන් වහන්සේත් එක්ක උදහසට ලක් වෙනවා. ඒ භික්ෂුන් වහන්සේ කෙරෙහි කෝපයක් ඇති කරගන්නවා. හැබැයි කියනවා අනුසස බැඳ දුන් පමුණු උදහස නොගන්නා නිසා. ඒ කියන්නේ බුදුදහමේ අභිවෘද්ධිය පිණිස දෙන ලද ඉඩම් නැවත උදහස් වී ආපහු අරගන්නට බෑ. අපිට පේනවා මේ ආරාම උදෙසා පනවන නීති රීති ආදී කොයිතරම් මේ ප්‍රබල එකක්ද කියලා. ඒ වගේම මේ සෙල්ලිපියේ සඳහන් වෙනවා මේ භික්ෂුන් වහන්සේලාට අදාළ දේවල් කියනවා සඟුන් හම්බු ආමා කරන විවාදයක් ඇත සම්දරුවන් යවා සඟුන් සමාහිතෙකුට හම්බු ගන්වනු නිසා බලකරින් හම්බු නොගන්වනු නිසා. ඒ කියන්නේ හම්බු කියලා කියන්නේ ඇත්තටම හම්බු කියන්නේ කැඳවලට. කැඳ එහෙම නැත්නම් ආහාර පාන කියන එකනේ. සඟුන් හම්බු ආමා කරන විවාදයකට. හම්බු ආමා කරන කියලා කියන්නේ ආහාර ප්‍රතික්ෂේප කරන. ඒ කියන්නේ කිසියම් ගැටලුවක් පැන නැගුණු අවස්ථාවකදී සමහර භික්ෂුන් වහන්සේලා දාණය ලබා ගැනීම නැත්නම් ආහාර පාන ගැනීම ප්‍රතික්ෂේප කරලා ඉන්නවා. කිසියම් ගැටලුවක් ඇති වුණාට පස්සේ විවාදයක් එහෙම නැත්නම් ප්‍රශ්නයක් පැන නැගුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්නට බැරි නිසා මේ යම් භික්ෂුන් වහන්සේලා පිරිසක් උපවාසයේ නිරත වෙනවා. කියන්නේ හම්බු ආමා කරනවා කියන්නේ ආහාර ප්‍රතික්ෂේප කරනවා. එතකොට කියනවා සම්දරුවන් යවා සඟුන් සමාහිතෙකුට හම්බු ගන්වන මුත් බලකරින් හම්බු නොගන්වනු නිසා. එතකොට මොකද්ද කියන්නේ? රාජ්‍ය නිලධාරීන් යවලා මේ භික්ෂුන් සමගි කරවලා ඒ භික්ෂුන් වහන්සේලාට දාණය එහෙම නැත්නම් කැඳ පිරිනමන්න. නමුත් කියනවා බලකරින් ඒ කියන්නේ බලහත්කාරයෙන් හම්බු නොගන්වනු නිසා. ඒ කියන්නේ බලහත්කාරයෙන් ආහාර ගන්නට එහෙම නැත්නම් කැඳ බොන්නට බලපෑම් කරන්නට බෑ. භික්ෂුන් වහන්සේලා සමගි කරලා ප්‍රශ්නේ විසඳලා මිසක් එහෙම නැතුව මෙවැනි ගැටලුවක් විසඳීමට යන රාජ්‍ය නිලධාරීන් භික්ෂුන් වහන්සේලාට බලහත්කාරයෙන් ආහාර පාන පිරිනමන්නට එපා කියලා කියනවා. එතකොට භික්ෂුන් වහන්සේලා අතර පැන නගින කිසියම් ආරවුලක් තිබෙන්නේ නම් මේ ආරවුල සාමකාමී ආකාරයෙන් විසඳීමට රජු නැත්නම් රාජ්‍ය නිලධාරීන් මැදිහත් විය යුතුය යන්න තමයි මේ කියන්නේ. එතකොට ඊළඟට කියනවා කිසියම් නිලධාරියෙක් රජාන නොතකා භික්ෂුන් වහන්සේලාට බලහත්කාරයෙන් ආහාර පිරිනමලා තිබුණොත් ඒ කියන්නේ බලහත්කාරයෙන් එහෙම නැත්නම් බලපෑම් කරනවා ආහාර ගන්න කියලා. එතකොට එහෙම කරලා තිබුණොත් එහෙම එවැනි නොකල් ක්‍රියාවක් කරන යම් නිලධාරියෙක් මොකද කරන්නේ? ඔහු සේවයෙන් පහ කළ යුතුය. ඒ වගේම කියනවා පිරිවෙන් නඩත්තු කිරීම රජය විසින් ඉෂ්ට කරන්නට ඕනේ. පිරිවෙන් නඩත්තු කිරීම සඳහා රජය විසින් භික්ෂුන් වහන්සේලාට කිසියම් ආකාරයකට ප්‍රධානයන් දීමනාවන් ගෙවන්නට ඕනේ. විශේෂයෙන් කියනවා එක් දවසකට අමුණක් සාල් නිසා සතර අකක් රන් නිසා හවුරුදු නිමියත සිවුර් මිලට රන් දහසක් ඉසා මෙහෙකරුවනට වැලිගමු දෙපයල ඉසා. දැන් මේ ආරාමවල නඩත්තුව උදෙසා මොකද කරන්නේ? එක් දවසකට අමුණක සාල් නිසා එක දවසකට වී අමුණක සහල් නිසා සතරක රන් නිසා රන් කලං හතරක්ද හවුරුදු නිමියත සිවුර් මිලයට රන් දහසක් නිසා වසර අවසානයේදී සිවුරු මිල දී ගැනීම සඳහා රත්තරන් දහසක්ද මෙහෙකරුවනට වැලිගමු දෙපයල නිසා. මෙහෙකරුවන් උදෙසා වැලිගමුව කියන ප්‍රදේශයෙන් කුඹුරු පෑල් දෙකක්ද මේ විහාරස්ථානයට ප්‍රදානය කරන්නට ඕනේ. එතකොට මේ ආකාරයට රජය විසින් අවශ්‍ය පහසුකම් ආදිය
ලබා දෙන නිසා භික්ෂුන් වහන්සේලාට නිදහසේ ආගමික කටයුතු වල නිරත වෙන්නට පුළුවන්. ඒත් එහිදී භික්ෂුන් වහන්සේලා උදෙසා බලපැවැත්වෙන නීති රීති පිළිබඳවත් විස්තර කරනවා. එක අතකට අනුරාධපුර පූර්වලිපිය භික්ෂු විනය පිළිබඳ කතිකාවතකට සමාන කරන්නට පුළුවන්. අනුරාධපුර යුගයේ අවසන් කාලය වන විට අපේ රටේ භික්ෂු සමාජයේ යම් තාක් දුරකට පරිහානියක් පැවති බවද මේ ශිලාලේඛනයෙන් නිගි කරනවා. මොකද්ද කියන්නේ? සඟුන් වාසය කරන අවස රදොලෙන් යවාදිහි මිනිස් නවාතැන් නොගෙන දෙනු නිසා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා වාසය කරන ආවාසවල රදොලෙන් යවාදිහි මිනිස්නට් නවාතැන් නොගෙන දෙනු නිසා. ඒ කියන්නේ රජු විසින් රජ මැදුර විසින් පිටුහල් කරන ලද පුද්ගලයන්ට භික්ෂු ආරාමවල විහාරස්ථානවල නවාතැන් දෙන්නට එපා කියලා කියනවා. එතකොට මේක දේශපාලන ගැටුම් වළක්වා ගැනීමේ උපායක් විදිහටත් හඳුන්වන්නට පුළුවන්. විවිධාකාරයේ වැරදි හේතුවෙන් එහෙම නැත්නම් රජු සමග පාලකයන් සමග ඇති කර ගන්නා ලද ගැටුම් හෝ ආරවුල් හේතුවෙන් රජගෙදරින් එහෙම නැත්නම් රජයේ තනතුරු වලින් යම් යම් පුද්ගලයන් නිරපා හැරියාට පස්සේ වගේ අය විහාරාරාම වලට ගිහිල්ලා ඒවයි රැකවරණය ඉල්ලා සිටිනවා වෙන්නට පුළුවන්. මේ හේතුවෙන් රජතුමාගේ පැවැත්මටද මේක තර්ජනයක් වුණා. ඒ නිසා රජුගේ සැකයට උදහසට ලක් වූ පුද්ගලයන්ට විහාරස්ථානවල නවාතැන් නොදිය යුතුයි සම්මතයක් ඇති කරගෙන තිබුණා. මහජනතාව සංවිධානය කිරීමට භික්ෂුන් වහන්සේලා සතු ශක්තිය මේදී සැලකිල්ලට ගන්නට ඇති. මොකද මේ රාජ්‍ය විරෝධී පුද්ගලයන් ගිහිල්ලා විහාරස්ථානවල රැස් වෙලා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ආදිය සිද්ධ කරන්නට පුළුවන්කම මෙහිදී තිබුණු නිසා. ඒ වගේම මේ කාරණාවෙන් වක්‍රෝක්තියෙන් අපිට පැහැදිලි කරනවා භික්ෂුන් වහන්සේලා දේශපාලනයට සම්බන්ධ නොවී සිටිය යුතු යන කාරණාව. සංකල අවස් පුඟුල් නොකරන නිසා. ඒ කියන්නේ සංඝයා වහන්සේලා උදෙසා පූජා කරන ලද ආවාස පෞද්ගලික දීපලක් බවට පත් කරගන්නට එපා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ සතු පෞද්ගලික දීපලක්, ඊට පස්සේ යාගේ ඥාතීන්ට, යාගේ හිතවතුන්ට, සහෝදරයන්ට මේ දීපල අයිති වෙන්නේ නැහැ. මේවා සංඝ සමාජයේ සතු දීපල මිසක විහාරස්ථාන සතු දීපල පෞද්ගලික දීපල නොවේ යයි මේ දීපල සම්බන්ධ බොහොම පැහැදිලි නීතියක් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම විහාරාරාම පෞද්ගලික දීපලක් නෙවෙයි. භික්ෂුන් වහන්සේලා තමන්ගේ ආවාසය තමන්ගේ පෞද්ගලික ධනය විදිහට පරිහරණය කරන්නට ඇති. මෙන්න මේ తত্ত্বය වළක්වා ගැනීම සඳහා සංඝයා වහන්සේ සතු ආරාම පෞද්ගලික පරිහරණයට නොගත යුතුය යන නීතියක් මේ ශිලාලේඛනයේ සඳහන් වෙලා තියෙනවා. ඊළඟට කියනවා විශේෂයෙන්ම තව කාරණයක් කියනවා අපිලිසරණ වත්හිමියන් නිසා ලාභ ලදුවන් නිසා අවස් ලදුවන් නිසා කලහයි යන වරදක් අතපුවාමුත් මුල සඟුන් හින්ද නිමෝණු නිසා සඟුන් විසින් නොනිමවත් සම්දරුවන් හා මුල්වැ විචාර කොට නිමවා පත්පත් සෙයින් දඬුවම් කරනු නිසා. දැන් බලන්න මේක ඉතාමත්ම හොඳයි. මොකද්ද කියන්නේ? අපිලිසරණ වත්හිමියන් නිසා. අපිලිසරණ වත්හිමියන් කියලා කියන්නේ වත්හිමියන් කියන්නේ නායක ස්වාමින් වහන්සේලා. අපිලිසරණ කියන්නේ කිසිම පිහිටක්, කිසිම ධනයක්, කිසිම වත්කමක් නැති නායක ස්වාමින් වහන්සේලාද ලාභ ලදුවන් නිදසා. ඒ කියන්නේ විවිධ ධනෙ තියන අයද අවස් ලදුවන් නිසා. අවස් කියන්නේ ආවාසයවත් විහාරස්ථාන තියන අයද කියන ඕනෑම තත්වයක භික්ෂුන් වහන්සේ නමක්, සල්ලි මුදල් තියෙන කෙනෙක්, විහෙර විහාර පන්සල් තියෙන කෙනෙක්, ඒ මොකුත්ම නැති කෙනෙක්, කවුරු හරි කමන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් වරදක් අතපුවත්, ඒ කියන්නේ මේ කියන කවර ආකාරයේ හෝ භික්ෂුන් වහන්සේ කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් මුල් සඟුන් හින්ද නිමෝණු නිසා. ඒ කියන්නේ නායක ස්වාමින් වහන්සේලා එකතු වෙලා මේ කවුරු හරි හාමුදුරු කෙනෙක් වරදක් කරලා තියෙනවා. එයා පෝසත් හාමුදුරු කෙනෙක්ද, දුප්පත් හාමුදුරු කෙනෙක්ද කියලා සලකන්නේ නැතුව වරදක් කරලා තියෙනවා නායක භික්ෂුන් වහන්සේලා එකතු වෙලා මේක විසඳන්නට ඕනේ. හැබැයි කියනවා සඟුන් විසින් නොනිමත්. භික්ෂුන් වහන්සේලා මේ ප්‍රශ්නේ විසඳන්නේ නැතුව සම්දරුවන් හා මුල්ව විචාර කොට. ඒ කියන්නේ සම්දරුවන් කියන්නේ රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා මේක විසඳලා විචාර කොට නිමවා පත්පත් සෙයින් දඬුවම් කරන නිසා එළඹෙන ආකාරයට දඬුවම් කරන්න. ඒ කියන්නේ ඒ අවස්ථාවට උචිත පරිදි දඬුවම් කරන්නට කියලා කියනවා. එහෙනම් භික්ෂුන් වහන්සේලා යම් වරදක් කරොත් ඒකට යම් ප්‍රමාණයක දඬුවමක් තිබුණා. කියනවා මහාන කරත් පිරිත් සතර බණවර පිනිස්සුවන් මහාන කරන නිසා. දැන් විශේෂයෙන්ම මේ ගිහි කෙනෙක් පැවිදි කරනකොට
අවම වශයෙන් සතර බණවර ප්‍රගුණ කරපු කෙනෙක් විතරයි පැවිදි කරන්නට කියලා කියන්නේ. ඒ කියන්නේ කිසිම අධ්‍යාපනයක් නැති, කිසිම දැනුමක් නැති, පිරිතක් කියාගන්න බැරි, බණක් කියාගන්න බැරි කෙනෙක් පැවිදි කරන්න එපා කියන අදහසක් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ කියනවා මහාන ඌවන් අතින් යම් කවරි වතක් නොගන්නා නිසා. ඒ කියන්නේ මහාන දැන් නායක ස්වාමින් වහන්සේ නමක් විසින් මේ ගිහි කෙනෙක් පැවිදි කරනකොට ඒ පැවිදි වෙන පුද්ගලයා අතින් කිසියම් තෑග්ගක්, අල්ලසක්, මුදලක්, ප්‍රදානයක් ගන්නට බෑ. ඉතින් ඒ නිසා තෑගි භෝග අරගන්නට එපා. භික්ෂුන් වහන්සේලා යම් කිසි ගිහි කෙනෙක් පැවිදි කරනවා නම් ඒ පැවිදි කරන පුද්ගලයාගෙන් තෑගි භෝග පඳුරු පාක් කුඩම් ගන්නට එපා. එක් අවශ්‍ය ණයයන් 4 දෙනෙකු නොවස්වන නිසා මේකත් ඉතා වැදගත්. එකම ආවාසයක නැත්නම් විහාරස්ථානයක ඥාතීන් 4 දෙනෙකුට වාසය කරන්නට බෑ. එතකොට ඒක පෞද්ගලික දීපලක් විදිහට සලකනවා. ඊට පස්සේ තවත් එකක් කියනවා උදාහසින් දම්දිව යවූ වත්හිමියන් අවස වතින් පහකල වත්හිමියනුත් ඔවුන් පහකල අවසනට වටාලා නොවැද්ද ගනු නිසා. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? රාජ උදහසට ලක් වෙලා සමහර වික්ෂුන් වහන්සේලා රටින් පිටුහල් කරොත් දම්දිව යවූ. ඒ කියන්නේ දඹදිවට නැත්නම් ඉන්දියාවට පිටුහල් කරන ලද හෝ අවසවතින් පහකල වත්හිමියන් ආවාසවතින් පහකලොත් සමහර භික්ෂුන් වහන්සේලා අර ආවාසවල භික්ෂුන් වහන්සේලාට ලැබෙන වරප්‍රසාද වලින් අයින් කරලා දානවා. මහානකමෙන් අයින් කරලා රටින් පිටුවහල් කරන්නේ. නමුත් එයාලට කිසිම වරප්‍රසාදයක් දෙන්නේ නැහැ. මේ විදිහට රාජ දඬුවමකට ලක් වෙලා එක්කෝ රටින් පිටුවහල් කරන ලද නැත්නම් ආවාසයෙන් පිටුවහල් කරන ලද භික්ෂුන් වහන්සේලා ඕන් පහකල අවසට වටාලා නොවැද්ද දෙනු නිසා ඒ අයින් කරන ලද විහාරස්ථානයට නැවත ඇතුළත් කරගන්නට එපා. ඒ විතරක් නෙවෙයි, එවැනි භික්ෂුන් වහන්සේ නමක් නැවත විහාරස්ථානයට කැඳවා ගැනීමට යම් භික්ෂුවක් කටයුතු කළොත් ඔහුටත් දඬුවම් කරන්නට කියලා මේ සෙල්ලිපියේ සඳහන් වෙලා තියෙනවා. ඊළඟට කියනවා වැයසර්පත් පමණු නොගන්නා නිසා ගොවිකම් නොකරනු නිසා. එතකොට මෙතන කියනවා විහාරස්ථානවල නඩත්තුව සඳහා ගම්මර පූජා කරලා තියෙනවා. ඒ වාගෙන් ලැබෙන බද්ද මිසක වැයසර්පත් පමණ හරි ගන්නා මිසක වැව සමීපයේ ප්‍රවේණි ඉඩම් ගැනීමද ගොවිතැන් කිරීමද භික්ෂුන් වහන්සේලාට අකැපයි. විහාරස්ථානවලට ඉඩම් තියෙනවා. ඒ ඉඩම් සාමාන්‍ය ගොවි ජනතාව විසින් වගා කරනවා. වගා කරලා කිසියම් බද්දක් විහාරස්ථානයට ගෙවනවා මිසක මොකක්ද භික්ෂුන් වහන්සේලා කුඹුරු මිලදී ගැනීම, ඉඩම් මිලදී ගැනීම, ගොවිතැන් කිරීම නොකළ යුතුයි. තා හොඳ දෙයක් ඉතින් ඒක. විශේෂයෙන්ම විහාරස්ථානවල නඩත්තුව සඳහා ගම්මර පූජා කළා. ඒ ගම්මර වලින් බද්දක් ලැබෙනවා. ඒවා අරගන්නට පුළුවන්. ඒවා නමුත් භික්ෂූන්ට ගොවිතැන් කිරීම සහ ඉඩම් මිලදී ගැනීම කැප වෙන්නේ නැහැ. එතකොට ඊළඟට කියනවා උණුපවා මහන් නොකරන නිසා ඒකත් ඉතා හොඳයි ඉතින් නේද? ඔය සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා මේ එක එක රූපවාහිනී නාලිකාවල ලොකු මහත්තුරු සමහරට ඒගොල්ලොන්ගේ පව්කම් ගෙවිලා යන්නට පුළුවන්. සමහරට මද්ද්‍රව්‍ය ජාවාරම් වගේ කරපු අය වෙන්නට පුළුවන්. ඒ කරපු අකුසල කර්ම දුරු වෙන්නට පුළුවන්. පුංචි ළමයි අරගෙන ගිහිල්ලා මහාන කරවනවා. කුඩා දරුවෝ පැවිදි කරවනවා. එයාලගේ මාධ්‍ය ජනප්‍රිය කර ගැනීම සඳහා. හැබැයි මෙතන කියනවා උණුපවා, ඒ කියන්නේ කුඩා දරුවන්, අඩු වයසේ දරුවන් මහාන් නොකරන නිසා අඩු වයසේ දරුවන් මහාන කරන්නට එපා කියලා කියනවා. වයස් සීමාව සඳහන් කරලා නැහැ. ඉතින් තාමත්ම වැදගත් කාරණාවක්. විශේෂයෙන්ම මේ කුඩා ළමුන් පැවිදි කිරීම උචිත නොවන බව ප්‍රායෝගිකව කල්පනා කරලා බලනකොට අපිට තාමත් මොදින් පැහැදිලි වෙනවා. අනුරාධපුර පෞරලිපියේ දැක්වෙන තවත් කියමනක් තමයි පිරිවෙන්නේ ප්‍රයෝජනය සඳහා ඇති වස්තුව Tamanගේ පෞද්ගලික සුඛ විහරණයට නොගත යුතු බව. එතකොට පස්වන කාශ්‍යප රජතුමාගේ අනුරාධපුර පෞරලිපියේ විස්තර කරන සිව්වෙනි කරුණ වන්නේ විහාර දේවාලගම් ඉඩම්වල වාසය කරන සාමාන්‍ය ජනතාව උදෙසා ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව. රාජ්‍ය නිලධාරීන් ගම්බිම් වලට ඇතුළු වෙලා මේ වැසියන්ට හිරිහැර කරදර නොකළ යුතු බවත් සෙල්ලිපියේ සඳහන් වෙනවා. ඒ වගේම සිය දේශපාලන බලය උපයෝගී කරගෙන සේවකයන්ට කරදර කිරීම
මීහරකුන් එළහරකුන් ආදී සතුන් පැහැර ගැනීම ගස් කපා විනාශ කිරීම ආදිය නොකළ යුතු බව මේ සෙල්ලිපියේ සඳහන් කරලා තියෙනවා. ගම්බිමට රජකොල් කැමියන් වැද වැරියන් ගැල්ගොන් මේවුන් නොගන්නා නිසා ගස්කොල් නොකපනු නිසා ආදී වශයෙන් මේකේ සඳහන් වෙලා තියෙනවා. අපරාධකරුවන් නැල්ලීම සඳහා ආරක්ෂක නිලධාරීන් ගම්වලට ඇතුල් වෙන අවස්ථාවලදී විවිධ අවහිර කරදර ආදී සිද්ධ වෙලා තියෙනවා. මිනී කිටු කෙනෙකුන් නැත ගමට වැද ඕන් ඉල්ලත් මුත් සෙසුෙහි නොපහල් සෙසු කුඩීනට අනියා නොකරනු නිසා. ඔය විහාර දේවාල ගම්වලට ඇතුල් වෙලා රජයේ නිලධාරීන් මිනීමරු අල්ලන්න කියලා ගිහිල්ලා මිනීමරුවන් හොයන අතරතුරේදී ගමේ ඉන්න අහිංසක මිනිස්සුන්ටත් හිරිහැර කරදර ආදී සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා කියනවා එවැනි අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරදර ආදී කරන්නට එපා කියලා.